මම අද හදන්නේ කිලර් කියන බුක් එක. ඇයි කිලර් කියලා කියන්නේ සහ මොනවද මේ පොතේ තියෙන්නේ කියන එක පැහැදිලි කරන්න. ඉතින් වැදගත්ම දේ තමයි මේ කිලර් බුක් එක නිර්මාණය කරනකොට අපි මේක ගන්න හැම එක්කෙනෙකුටම පොතට අංකයක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ පේජ් එකේ අංකයක් දීලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ 99 කියන බුක් එක. මේ 99 වෙනි පොත් එක. ඉතින් මේ 99 කියලා පාවිච්චි කරන්නේ මම මගේ ටෙස්ට් අංකය මම ලංකාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරේ 99 වෙනි ක්‍රීඩකයා විදියට. ඒක තමයි 99 සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පොත ගොඩක් වැදගත් වෙන්නේ මේ පොතේ තියෙනවා පන්දු යවනකොට ග්‍රවුන්ඩ් එකක කොහෙද පන්දු රකින්න අය ඉන්න ඕනේ කියන එක. ඉතින් මම හිතනවා ක්‍රීඩාව පටන් ගන්න වයස අවුරුදු 10 ඉඳලා සෑම ක්‍රීඩකයෙක්ම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් වුණත් මෙන්න මේ දේ දැනගෙන සිටිය යුතුයි. ඒක මම පැහැදිලිව කිව්වේ පුහුණුකරුවන්ටත් ක්‍රීඩකයන්ටත් දෙමාපියන්ටත් ගොඩක් වැදගත් වෙන පොතක් කියලා. ඒ වගේම තමයි පන්දු යවන්නේ වුණාම පන්දු යවන්න තියෙන අවස්ථාවන් 3ක් තියෙනවා. ඒ තමයි අලුත් පන්දුවෙන්, එහෙම නැත්නම් පොඩ්ඩක් පරණුණු පන්දුවෙන්, ඒ වගේම පරණ පන්දුවෙන්. මෙන්න මේ පන්දු තුනේදී පන්දු යවන විදිය, පන්දුවෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන, ඒ වගේම මේ පන්දුව භාවිතා කළ යුතු විදිය ගැන සම්පූර්ණ සඳහනක් මේ පොතේ සඳහන් කරලා තියෙනවා 22 වන පිටුවේ. ඉතින් ඒකට හේතුව තමයි මෙන්න මේ පන්දුවේ තියෙන කන්ඩිෂන්ස් තුන පිටිකරුවන්ටත් පන්දු යවන්නටත් වැදගත්. හේතුව මේ අවස්ථාවන් වලදී පන්දු යවනකොට පන්දුවට වෙන දේ මොකක්ද කියන එක පිටිකරුවා දැනගන්න ඕන. ඒ අනුව ඔහුට පන්දුවට පහර දෙන්න තියෙන වාසිය වැඩි. ඒ වගේම මේ පන්දු වලින් පන්දු යවද්දී කඩළු ලබා ගන්න අවස්ථාවන් තියනවද? එහෙම නැත්නම් 6-4 ලකුණු 6-4 ගහන්න එක නවත්තන්න අවස්ථාවන් තියනවද කියලා දැනගන්න පුළුවන් 22 වන පිටුව ඔගොන්ට කියවුවොත්. ඊළඟට තවත් වැදගත්ම දෙයක් තියෙනවා 26 වෙනි පිටුවේ. ඒ තමයි good length quick outswing. good length එකේ outswing පන්දු යවන්නේ පන්දු යවනවා නම් මොනවද හිතන්න ඕන? මොකක්ද මේ outswing පන්දුව කියන්නේ සහ මොන length එකේ පන්දු යවන්න ඕනද? ඒක වැදගත්ම දේ තමයි 27 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා ඒ විදිහට පන්දු යවලා මම කඩළු ලබාගත් අවස්ථාවන් විශේෂයෙන්ම ඉන්දියානු කණ්ඩායමත් එක්ක ඕස්ට්‍රේලියාවේ තරඟයේදී සචින් ටෙන්ඩුල්කර් දවාගත්ත විදිය ඉතින් ඔකට බලන්න පුළුවන් සහ කියවන්න පුළුවන් 26 වන පිටුවත් 27 වන පිටුවත් කියවලා බැලුවොත් කොහොමද මේ විදිහට පන්දු යවන්නේ කොහොමද කඩළු දවා ගන්න උත්සාහ කරන්න කියන එක. ඒ වගේම මේ පොතේ සඳහන් කරලා තියෙනවා 3 වන චැප්ටර් එකේ යෝක. ඔක හැමෝම දන්නවා මම කොච්චර කැමතිද යෝක බෝල් දාන්න කියලා. අන්න ඒ ඩිලිවරි එක සම්බන්ධයෙන් අපි කොහොමද ඉගෙන ගන්න කියන එක. ඉතින් යෝක කියන එක සඳහන් වෙන්නේ මේ chapter 3 කියන එකේ. ඉතින් මේකේ සඳහන් වෙනවා 44 වන පිටුවේ වේග පන්දු යවන්නේ පිටිකරුවා තුලට වේගයෙන් යෝක පන්දුවක් යොමු කරනවා නම් අලුත් පන්දුවෙන් කොහොමද පන්දු රකින්න අය සකසන්නේ? ඒ වගේම මොනවද අපි හිතන්න ඕන? කඩුල්ල ලබා ගන්න තියෙන අවස්ථාවන් මොනවද? අන්න ඒ අවස්ථාවන් දැනගෙන කොහොමද අලුත් පන්දුවෙන් පිටිකරුවා තුලට ඉන්ස්විං යෝග පන්දුවක් යොමු කිරීමෙන් ලැබෙන වාසි සහ කඩුල්ල ලබා ගන්න පුළුවන් විදිය මේ 44 වන පිටුවේ සහ 45 වන පිටුවේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පන්දු රකින්න ක්‍රීඩකයන් යොදා ගන්න ඕන විදියත් 45 වන පිටුවේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි මම කියන්නේ මේ පොත කොච්චර වැදගත්ද ක්‍රිකට් ක්‍රීඩා කරන සහ ක්‍රීඩාව කරන්න බලාපොරොත්තුෙන් ඉන්න හැම කෙනෙක්ටම. ඒ වගේම මම දැන් ඔයගොල්ලෝ සඳහන් කරන්නේ 80 ඒ පේජ් එකේ තියෙනවා ස්ලෝ බෝල්. ඔයගොල්ලෝ දන්නවා මම පන්දියවාදී ස්ලෝ බෝල් යොමු කරලා තියෙනවා. මේ ස්ලෝ බෝල් එකකින් අපිට ගන්න පුළුවන් වැඩ මොනවද? අපි මේ වැඩ ගන්නෙ කොහොමද? මොන පිටිකරුවන්ටද? ඒ ස්ලෝ බෝල් එක යවනකොට අවශ්‍ය වෙන පන්දු රකින්න අය ඉන්නේ කොහෙද කියන එක. ඉතින් ඒ දේ තමයි මේ chapter 4 කියන එකේ තියෙන්නේ. උගන්ට හරි පහසුවෙන් බලා ගන්න පුළුවන් විදියට මේකේ පහසුවෙන් සඳහන් කරලා තියෙනවා පන්දු රකින්න ක්‍රීඩකයන් සහ white line එකට ස්ලෝ බෝල් එකක් දානවා නම්
කොහොමද පිතිකරුවන් ඉන්න ඕනේ කියන එක. පන්දු රකින්න ක්‍රීඩකයන් කොහොමද පිතිකරුවා හිතන විදිය. ඉතින් ඒ වගේම ඒ පන්දුව ගමන් කරන මාර්ගය කොතනටද? ඇයි එහෙම ගමන් කරද්දී මේ අපි කියන ස්ථාන වලට පන්දුව ගමන් කරන්න කියන එක. ඉතින් මේ වගේ පහසු දේවල් සෑම ක්‍රීඩකයෙකුටම පුහුණු කරුවෙකුටම අවශ්‍යයි. ඉතින් මම හිතනවා දැන් ඔයගොල්ලෝ තීරණය කරන්න ඇති මේ පොත කොච්චර වටිනවද, මේකෙන් ලබා ගන්න පුළුවන් දේවල් මොනවද කියන එක. ඒ වගේම chapter 6 වෙනි chapter එකේ තියෙන්නේ 127 වෙනි පිටුවේ 2007 ලෝක කුසලානයේදී පන්දු 4ට විකට් 4ක් සවුත් අප්‍රිකන් කණ්ඩායමත් ලබා ගත්තා. ඒ කඩලු 4 ලබා ගන්න මම හිතපු විදිය සහ ඒ පන්දු යොමු කරපු විදිය. ඉතින් මම හිතනවා ඉදිරි අනාගතයේ ක්‍රීඩකයන්ට ඒක අවශ්‍ය වෙයි. ඒ විදියට හිතලා කඩලු 4ක් නෙමෙයි පන්දු 5කට කඩලු 5ක් ලබා ගන්න පුළුවන් ක්‍රීඩකයන් බිහි වෙන්න. ඉතින් බලමු මෙන්න මේ විදියට තමයි ඒක සඳහන් කරලා තියෙන්නේ. පළවෙනි කඩුල්ල, දෙවෙනි කඩුල්ල, තුන්වෙනි කඩුල්ල සහ හතරවෙනි කඩුල්ල. මේ හැම කඩුල්ලක්ම ලබා ගන්නකොට හිතපු දේ සහ යොමු කරපු පන්දුව සඳහන් කරලා තියෙනවා. ඇයි එහෙම දේවල් හිතුවේ කියන එක. ඉතින් මේ දේ දැනුම දෙන්න තමයි මේ පොත නිර්මාණය කරලා තියෙන්නේ. මේක තමයි මගේ පැහැදිලි අරමුණ. මම ලබාගත් දැනුම තවත් කෙනෙකුට ලබා දීම. ඒ වගේම chapter 7 තියෙන්නේ 2019 නිව්සීලන්ත කණ්ඩායමත් එක්ක පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ නැවත වරක් පන්දු 4කට කඩලු 4ක් ලබා ගත්තා T20 තරඟයේ. අන්න ඒ ලබාගත් විදිය තමයි දැන් ඔයගොල්ලෝ මේ පොත අරගෙන කියවනකොට අවස්ථාව තියෙනවා 136 වෙනි පිටුවේ පළවෙනි කඩුල්ල, දෙවෙනි කඩුල්ල, තුන්වෙනි කඩුල්ල සහ හතරවෙනි කඩුල්ල. ඒ හැම කඩුල්ලක්ම ලබා ගන්නකොට යව් පන්දුව මොකක්ද? ඇයි ඒ පන්දුව යවුවේ? මොන විදිහටද හිතුවේ? පිතිකරුව අවුට් කරන්න හැදුවේ ඇයි? කොහොමද අවුට් කරන්න හැදුවේ කියන එක සඳහන් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක ගොඩක් ප්‍රමාණවත් පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරද්දී කඩු ලබා ගන්නත් හැට්‍රික් එකක් ගන්නකොට මොන විදියටද හිතන්න ඕන, මොන පන්දුවද යොමු කරන්න ඕන කියන දේ දැනගන්න. chapter 8 2019 IPL ෆයිනල් එක චෙන්නයි සුපර් කින් කණ්ඩායමත් එක්ක අවසන් පන්දු වාරේ යවපු විදිය හැම පන්දුවක්ම පළවන පන්දුවේ සිට 6 වන පන්දුව දක්වා හිතපු විදිය, පන්දු රකින්න අය සකසපු විදිය සහ ඇයි ඒ විදියට හිතුවේ කියන දේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ටෆ් يعني අමාරු අවස්ථාවලදී කොහොමද තරගයක් ජයග්‍රහණය කරවන්න උත්සාහ කරන්න කියන දේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ත් එක්ක මම හිතනවා මේ ලබා දෙන්න දැනුම සහ ගොඩක් වටිනවා කියලා තරුණ ක්‍රීඩකයන්ට තමන්ගේ ක්‍රිකට් වගේම තමන් කොහොමද තරඟ ජයග්‍රහණය කරවන්නේ, ශාදුල් ఠාකූර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගත්ත විදිය. මේ හැම දෙයක්ත් එක්ක මම හිතනවා මේ පොත තියෙන කිසිම ක්‍රීඩකයෙක්ට ඔහුගේ ක්‍රිකට් ජීවිතය සාර්ථක වෙනවා හැරෙන්න අසාර්ථක වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා. ඉතින් ඒ වගේම chapter 9 අපි ලකුණු 6ක් විතරක් තියෙනකොට කොහොමද හිතන්න ඕන පන්දු යවන්න, ඒ වගේම සඳහන් කරලා තියෙනවා ලකුණු 10කට වැඩියෙන් තියෙනවා නම් අපි කොහොමද හිතන්න ඕන කියන එක. ඒ වගේම ගොඩක් කට්ටිය ආසයි යෝග පන්දු යොමු කරන්න, කඩු ලබා ගන්න, ලකුණු 6 ගහනේ නතර කරන්න. අන්න ඒ පුහුණු වෙන විදිය මේ page 166 167 කියන දේවල් වල තියෙනවා. ඉතින් ඒ වගේම අපි පුහුණු වීම කරනකොට අවශ්‍ය වෙන්න තමයි නෝට් එකක් දාගන්න ඕන නම් ඒ නෝට් එක දාගන්න ස්පේස් එක තියලා තියෙනවා. මම හිතනවා මේ පොත අනිවාර්යයෙන්ම සෑම තරඟයකට යනකොටම තමන්ගේ අතේ තියාගන්න එක වටිනවා තරඟයට යනකම්. ඒ වගේම තරඟයෙන් පස්සේ මේ පොත අනුව ඔයගොල්ලෝ ගනිපු ඩිසිෂන් හරිද, එහෙම දේවල් මැච් එකේ කරන්න පුළුවන් වුණාද, ඒව සාර්ථක වුණාද කියන එක දැනගන්න පුළුවන් හොඳම පොත දැනට තියෙන කිල. ඉතින් මේක තමයි මම ඔයාලට කියන්න ඕන උනේ. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම කිල කියවලා බලයි කියලා තමන්ගේ ක්‍රිකට් ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් මම හිතනවා මේ කිල කියන බුක් එක ඔයගොල්ලෝ හැමෝම දැන් ඇයි ගන්න ඕන, මොනවද තියෙන ප්‍රයෝජන කියන දන්නවා අනිවාර්යෙන්ම. පුහුණුකරුවන්, දෙමාපියන්, ක්‍රීඩකයන්, ඒ වගේම තරඟයට ආස කරන, තරඟයේ වෙන දේවල් දැනගන්න. අන්නේ හැමදේම මේ පොතේ ඇතුලේ තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම තරඟයකට යනකොට වයස සීමාවක් නැතුව වයස අවුරුදු 10 ඉඳලා
ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරත්, ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරත් මේ පොත තමන්ගේ බෑග් එකේ තියෙනවා නම් ගොඩක් වටේ තරඟයට යන්න කලිනුත් මොනවද කරන්න ඕන? ඒ හැමදේම මොනවද යොමු කරන පන්දු, ඒ පන්දුවට අවශ්‍ය වෙන්නේ මොන වගේ පන්දු රකින්න අයද? මොන වගේ පිටිකරුවන්ටද ඒ වගේ පන්දු යොමු කරන්නේ? ඉතින් මං හිතනවා මීට වඩා පොතක් තරඟයට යනකොට අරන් යන්න හැකියාවක් නැහැ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම කිලර් කියන බුක් එක ළඟ තියාගන්නයි කියලා.